මොනාලිසා කියන්නේ ලියනාඩෝ ඩා වින්සිගේ පෙම්වතා වන සලායිගේ කාන්තා රූපේලු. ඇත්තක්ද? පදික වේදිකාවක් ගානේ ලෝකෙ හැම තැනම විකිනෙන මේ මොනාලිසාගේ ඇත්ත කතන්දරේ අදහා. ඇත්තටම මොනාලිසා කියන නමේ තේරුම ලීසා කියන ස්වාමිදුව කියන එක. 1503 අවුරුද්දේ ලියනාඩෝට බාර දීලා තියෙනවා මේ ලීසාගේ ස්වාමි පුරුෂයා ලීසාගේ සිතුවමක් අඳින්න කියලා. ඇයට පුතෙක් ලැබුණු සන්තෝසෙට. මෙතුවක් කල් ඉතාලියේ ඇඳපු චිත්‍රවලට වඩා වෙනස් ක්‍රමයක් තමයි ලියනාඩෝ භාවිතා කරලා තියෙන මේ චිත්‍රය අඳිද්දී. සම්පූර්ණ මුහුණ හෝ සම්පූර්ණ චිත්‍රය ඇඳපු කාලෙට වඩා උඩුකයම පේන විදියට ඇඳපු පළවෙනි චිත්‍රවලින් එකක් කියලා මේ මොනාලිසා ගැන කියනවා. මුළු ලෝකෙම ඇගේ හිනාව ගැන කතා කරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි චිත්‍රය දිහා කොයි කෝණයකින් බැලුවත් ඇය අපි දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. 1503 දී අඳින්න ගත්ත මේ චිත්‍රය 1508 වෙනකොටත් ඉවර වෙලා නැහැ. ඒකට ලීසාගේ ස්වාමි පුරුෂයා ටිකක් කේන්ති ගිහින් හිටපු නිසා මේ චිත්‍රය කවදාවත් ගත්තේ නැහැ කියලාත් කියනවා. 1516 දී වගේ ලියනාඩෝ ගියා ෆ්‍රැන්සිස් රජුගේ ආරාධනාවකින් ප්‍රංශයට. එහිදී ලොකු ගානකට මේ චිත්‍රය වික්කා කියලාත් කියනවා. මොනාලිසා කියන්නේ අවුරුදු ගානක් විසඳුන් නැති රහසක්. හැබැයි මේ වෙනකොට ගොඩාක් සාක්ෂි තියෙන්නේ ලීසා ගෙරාර්ඩිනි නම් වූ මේ වංශවත් කාන්තාව තමයි මේ මොනාලිසා කියලා. මේ වෙනකොට මේ චිත්‍රයේ තියෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරේ ලෝකයක් කොල්ලපු විශිෂ්ටම නිර්මාණයක් වෙන මේ මොනාලිසා ගැන තවත් කතන්දර ගොඩාක් මං ඉදිරියේදී ඔයගොල්ලන්ට අරගෙන ඉන්නම්. මං ශිරන්ති රන්පනාදෙනිය.